ආයිබෝවන් කියලා පිළිගන්නවා වීඩියෝ with සඳරු YouTube channel එකට. ඉතින් මම අද unboxing කරන්න යන්නේ vintage T9 කියන trimmer එක. මම මේක කලින් unbox කරා. දැන් අපි ආය review කරන unboxing කරගමු. මේක මම FB එකෙන් FB එකෙන් order කරපු එකක්. ඒ වගේම තමයි මේක 1300ක් විතර ගියා මේක ගෙන්න ගන්න delivery ගාස්තේ ඔක්කොටම. මෙන්න මේ විදිහට බලන්න පුළුවන් අපේ T9 trimmer එක. එතකොට මේ වගේ දැන් FB එකේ කට්ටිය කියනවා ෆේක් එකක් තියෙනවා ඔරිජිනල් එකක් තියෙනවා කිය මේක මම දන්නේ නැහැ ෆේක්ද ඔරිජිනල්ද කියලා. හැබැයි හොඳට වැඩ කරනවා. කල්පෑත්ම ගණන් නම් කොහොමද කියලා දන්නේ නැහැ. හරි. මුලින්ම බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේක මේ පවර් බටන් එක මෙතන තියෙනවා. පවර් බටන් එක තියෙනවා. ආයෙ තියෙනවා මයික්‍රෝ USB ගන්න කේබල් එක ගන්න පෝට් එක තියෙනවා. මේක නම් ප්ලාස්ටික් ගතක තමයි පේන්නේ. හරි මේක තලයේ වැඩ කරන්නේ කොහොමද කියලා බලමු. මේක මෙන්න මගේ කැල්ලක් තියෙනවා. බබ මේක ටිකක් මම කරකලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති තලයේ එහාට මෙහාට යනවා. පේනවද දන්නේ නැහැ. මේක කරකලා තලයේ එහාට මෙහාට යනවා. මේකේ යට එන තලයක් තියෙනවා. ඒක උඩින් තව තලයක් තියෙනවා. ඊපස්සේ මේක කරකද්දී උඩ තියෙන තලයේ එහාට මෙහාට යනකොට තමයි කැපෙන්නේ. ඉතින් මේක වේගෙන් වෙනවා මේක මෝටර එක කරකිනකොට ඇතුලේ පොඩි මෝටරයක් තියෙන්නේ. අර සෙල්ලම වලට දාන්නේ ඔයා දැකලා ඇති මම දාන්නම් මැදින් ඕන්නම්. අපි දැන් බලමු පවර් බටන් එක ඔන් කරලා මේක කොහොමද කියලා. ඇතුලේ කොළපාට ලයිට් එකක් පත් වුණා සද්දෙත් ඇහෙනවා ඇති. මේක ভাইබ්‍රේට් එකක් දැන් නතර. දැන් නම් වැඩිය නෑ වගේ. මේ ගෙනපොතස නම් ගොඩක්ම දැනුණා. දැන් නම් අතට හුරු වෙලා හින්දාද මන් දන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ වැඩිය. ලං කරලා පෙන්නන්නම් ඔයාලට පේනවා ඇති මේක කැරකෙනවා වේගෙන්. ඊට පස්සේ උඩ තලයේ එහෙම යනකොට කැපෙනවා. උඩ ස්ථාවරව තියෙන මෙන්න තලයක් තියෙනවා. මේ පැත්තේ තව තලයක් තියෙනවා. ඒක කැරකෙනකොට හොඳට කැපෙනවා මේක. හරි. මේ පවර් ඔෆ් කරමු. මේකත් එක තව හම්බුනේ මොනවද කියලා ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තල ටිකක් හම්බුණා. මේක තියෙනවා එක සයිස් එකෙන් මිලිමීටර් 3යිද මිලිමීටර් 1.5 මිලිමීටර් 2 මිලිමීටර් මිලිමීටර් 3 මිලිමීටර් 4ෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක charge කරන charging cable එක හම්බ වෙනවා. තව oil එකක් හම්බෙලා තිබ්බා. මෙන්න තමයි oil එක. ඊපස්සේ ඒ වගේම brush එකක් තියෙනවා මේක පිහන්න දැන් කප් කොණ්ඩේ හැරේ අවුල කපලා මෙතන හොඳට පිහන්න මේ නැත්තම් ඒවා හිටිලා පස්සේ කැපෙන්නේ නැති වෙයි. ඒකට ඔයිල් එකක් දාන්න ඕනේ මේ කල්ප පැවැත්මට හොඳයි. මෙච්චරයි ඔයිල් එක ඇවිල්ලා තිබ්බේ. මම කිව්වනේ මේක ෆේක් එකක් තියෙනවා ඔරිජිනල් එකක් තියෙනවා. හැබැයි ඉතින් හොඳට කැපෙනවා නම් කල්පව දිනනවා නම් ඉතින් එච්චරයි නේද? ඔච්චරයි මේක ගැන කියන්න තියෙන්නේ. මේක බැටරිය කොච්චර වෙලා තිබ්බද කිව්වොත් කියන්නේ මේක මට දැනගෙන ලැබුණා පැය දෙකක් විතර බැටරිය තියෙනවා කියලා. ලොකු පවර් එකක් යන්නේත් නැහැ. මං හිතන්නේ මේක පොඩි මෝටරයක් තියෙන්නේ. මේක කරගෙන විතරයි පවර් එකක් ඕනේ. charge කරන්න පුළුවන් හින්දා පැය දෙකක් විතර මං හිතන්නේ පුළුවන් කියලා හිතනවා. මං දැක්ක වීඩියෝ වලත් පැය දෙකක් කියලා තමයි කිව්වේ ඒගොල්ලෝ. කොහොම වෙද්ද දන්නේ පවර් එක බලන්න ඕනේ. මං තාම එකපාරක් charge කරේ නැහැ මේ ගෙනාපු ගමම තියෙන පවර් එක. හරි. මෙච්චරයි තියෙන්නේ. ඉතින් මේක ගැන රිවිව් කරන්න. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. මෙච්චරයි මේක ගැන තියෙන ආයේ මුකුත් නැහැ මේක ගැන රිවිව් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා.